ජුවලන පද්ධතිය. දැන් අපි වාහනයක් ගැන මේ වෙනකොට ඔටෝමොබයිල් විශේෂ ශාස්ත්‍රය තුල ගොඩක් ඉස්සරහට යනකම් කතා කරගෙන ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් නිකන් මතක් කරගෙන આવොත් දල වශයෙන් අපි ඔටෝමොබයිල් කියන්නේ මොකද්ද? ස්වයංචලිත තාක්ෂණ වේදේ කියන්නේ මොකද්ද? ඊට පස්සේ වාහනයක මූලික කොටස් පද්ධති මොනවද තියෙන්නේ? ඊට පස්සේ අතර ප්‍රධානම එක තමයි එන්ජිම ඊට පස්සේ විවිධ විදිහට කොටස් කරලා ඒ වගේ නම් හඳුනාගෙන කොටස් හඳුනාගෙන ඒකේ ක්‍රියාකාරීත්ව හඳුනාගෙන වර්ගීකරණ හඳුනාගෙන ඔය ආදී විදිහට එන්ජින් කොටස අවසන් කරා. ඊට පස්සේ අපි එන්ජිම අඛණ්ඩව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන පද්ධති කිහිපයක් කතා කරා. ඒ යටතේ ඉන්ධන සැපයුම් පද්ධතිය විශේෂයි කියන එක කීවා. ඒක ගැන කතා කරා. ඊට පස්සේ අපි එහෙම දුවන වාහනයක් රත් වෙනවා. රත් වෙනවා නම් ඒක ප්‍රශස්ත උෂ්ණත්ව පරාසයක පවත්වා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය කතා කරා. ඒ වගේම ඉන්ධන අපි පද්ධතියට අඛණ්ඩව ලබා දෙන්න ඕනේ. එන්ජිම අඛණ්ඩව දුවන්න ඉන්ධන ලබා දෙන්න ඕනේ. අඛණ්ඩව. ඒතකොට ඉන්ධන සැපයුම් පද්ධතිය ඒ වගේම ඒක රත් වෙනවා. ඒ වෙලාවේදී අපි පද්ධතියක් එකතු කරනවා සිසිලන පද්ධතිය කියලා. ඒ වගේම මේ එන්ජිම ඇතුලේ එක එක කොටස් ඉහළ පහළ යනවා, ගැටිලා යනවා. ඒක නිසා ඝර්ෂණය හට ගන්නවා, ගෙවී යාම වැඩි වෙන්න පුළුවන්. මේකේ ලෝහ කොටස් ගොඩක් වෙලාවට ඇතුලේ. එහෙනම් ආන්ගේ ගෙවී යාම අවම කරන්න ස්නේහණය කරන්න ඕනේ. ස්නේහන පද්ධතිය ගැන කතා කරා. ඊළඟට අපිට තියෙනවා තවත් වාහනවල එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන අඛණ්ඩව මේ එන්ජිමක් ක්‍රියා කරවන්න නම් අවශ්‍ය වෙන පද්ධතියක්. හැබැයි ඒකේ පොඩි සුවිශේෂත්වයක් තියෙනවා. මේ සුවිශේෂත්වය වන්නේ පෙට්‍රල් එන්ජින් සඳහා පමණක් මේ පද්ධතිය භාවිතා වෙනවා. ඒකට අපි කියනවා ජ්වලන පද්ධතිය කියලා. නේද? අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ ජ්වලන පද්ධතිය ගැන. ජ්වලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ ඒකේ අවශ්‍යතාව ඒවත් එක්ක ඒකේ තියෙන කොටස් ටික තමයි අද අඳුන ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඉස්සරහාම අපි බලන්න ඕනේ අපි කතා කරන වාහනවල අභ්‍යන්තර දහන එන්ජින් තියෙන වාහන ගැන කතා කරන්නේ. අභ්‍යන්තර දහන එන්ජින් ඒ වාහනවල අපි භාවිතා කරන ප්‍රධාන ෆුවල් වර්ග දෙකක් තියෙනවා. තෙල් වර්ග දෙකක්, පෙට්‍රල්, ඒ වගේම ඩීසල්. එතකොට මේ පෙට්‍රල් වල ඩීසල් වල අපි ගුණාංග කතා කරනවා ඉන්ධන සැපයුම් පද්ධතියේදී. එතනදී විශේෂයෙන්ම ස්වයං ජීවන උෂ්ණත්වය කතා කරපුවාම සෙල්සියස් 280ක් පමණ වෙනවා මේ පෙට්‍රල් ඉන්ධනය කියන එක අපි අඳුරගෙන තියෙනවා. එතකොට සෙල්සියස් 280ක විතර ස්වයං ජීවන උෂ්ණත්වයකට යනකොට වාතය සම්පීඩනය කරා කියලා මේක ඇතුලේ සෙල්සියස් ඒ උෂ්ණත්වයට අපිට ළඟා වෙන්න බැරුව යනවා. එතකොට වාතය සම්පීඩනය කිරීම තුළින් පමණක් උෂ්ණත්වයට ළඟා වෙන්න බැරි වුණාම පෙට්‍රල් දහණය වෙන්නේ නැහැ. පෙට්‍රල් දහණය වෙන්නේ නැහැ. පෙට්‍රල් එක ඇතුළට විද්දා කියලා දහණය වෙන්නේ නැහැ. එහෙනම් ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රම අඳුර ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ සඳහා ඉන්ධන දහණය වෙන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි මේක තුල ගිනි ඇවිලීමක් නැත්නම් ස්ෆෝටන ක්‍රියාවලිය සිදු කරගන්න පුළුවන් කියන එක අවබෝධ කරගන්න. එතකොට ඉස්සරහාම අපි ජ්වලන පද්ධතියක් කියන එක තුලින් අර්ථ දක්වා ගන්නේ දැන් ඔය පුලිඟුවක් දහණය කළා පෙට්‍රල් ඉන්ධනය දහණය කරගන්න පුළුවන් කියන කතාව අඳුනගත්තත් එක්කම අපි පෙට්‍රල් එන්ජිමක අපිට ඕන වෙලාවල් වලට මේ ඉන්ධනය දවන්න ස්පෝට්නි ඇති කරන්න අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ තමයි අපි ඉන්ධනය දහන්න ඕනේ. ඒක අපි දකිනවා අපි එන්ජින් ගැන කතා කරන වෙලාවදී කියනවා පෙට්‍රල් එන්ජිමක ක්‍රියාකාරීත්වයේ සිව්පහර නැත්නම් දෙපහර ගැන කියනකොට කියනවා පිස්ටනය TDC වෙත ළඟාවත්ම තමයි මේකේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න ඕනේ. අන්න ඒ වෙලාවේ තමයි අපි මේක ඇතුලේ දහණය ක්‍රියා කරගන්නේ. එහෙනම් ඒ වෙලාවේ දහණය කරන්න පාවිච්චි කරන පද්ධතියට තමයි ජ්වලන පද්ධතිය කියලා කියන්නේ. ඒ දහන ක්‍රියාවලිය ලේසියෙන් කරගන්න අපි පාවිච්චි කරන උපක්‍රමය තමයි මේක ඇතුලට පුලිඟුවක් දාන එක. එහෙනම් ඒ හින්දා මෙතනින් එහාට මේ ජ්වලන පද්ධතිය තුළ තියෙන ක්‍රියාකාරීත්වය පුලිඟු ජ්වලන පද්ධතිය කියලා තමයි අපි හඳුන්වලා යන්නේ. එතකොට පෙට්‍රල් එන්ජිම සඳහා පුලිඟුවක් භාවිතා කරලා ජ්වලනය සිදු කරන ඉඳා ඒක මෙතනින් එහාට අපි පුලිඟු ජ්වලන පද්ධතිය විදිහට හඳුනා ගන්නවා. එතකොට මේත් එක්කම අපි නිකන් මතක් කරගෙන ගියොත් ඩීසල් වල පොඩි
ඩීසල් වල එහෙම කිසි ගැටලුවක් නැහැ. සෙල්සියස් 220 දී විතර වගේ එයා එයාගේ ගිනි ගැනීම පටන් ගන්නවා. එහෙම නැත්නම් එයාගේ ස්වයං ජීවන උෂ්ණත්වයට ළඟා වෙනවා. එතකොට සිලින්ඩරයක් ඇතුලේ වාතය සම්පීඩනය කරනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා සෙල්සියස් 220 වගේ අගේ අභිබවා යන්න. එතකොට මේක ඇතුලේ ඉන්ධනයේ පමණක් විද්දා කියලා ප්‍රමාණවත් වෙනවා. මොකද ස්වයං ජීවන උෂ්ණත්වයට එහා ගිහිලා තියෙන වාතය. එහෙනම් වාතයයි ඉන්ධනයයි එකට මිශ්‍ර වෙලා ක්ෂණිකව ස්ෆෝටන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ වෙලාවේදී අපි කියනවා ඒකට සම්පීඩන ජවලනය කියලා. ඉතින් ඒ ක්‍රියාවලිය දැන් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඩීසල් ගැන. අපේ මේ මෙතනින් එහා අපේ පද්ධතිය ජවලන පද්ධතිය. ජවලන පද්ධතිය අදාළ වෙන්නේ මේ පෙට්‍රල් එන්ජින් සඳහා. හරිද? රයිට්. එහෙනම් අපි මෙතනින් එහාට මේ ජවලන පද්ධතිය ගැන කතා කරමු. එතකොට මම කිව්වා පුලිඟුවක් දාලා තමයි මේක ක්‍රියාත්මක කරවන්නේ මේ පෙට්‍රල් වල. එහෙනම් ඒ හින්දා මෙතනින් එහාට මේක ජවලන පද්ධතියක් වුණාට ජවලන පද්ධතිය කියනවා විශේෂ කරලා පුලිඟු ජවලන පද්ධතියක් කියලා. හරි? එතකොට මේ පුලිඟු ජවලන පද්ධතියක් ගත්තාම පුලිඟු ජවලන පද්ධතියේ මොනවද තියෙන කොටස්? හරි? පුලිඟු ජවලන පද්ධතියේ තියෙන ප්‍රධාන කොටස් තමයි අපි පිළිවෙලට එකිනෙකට යන් හරිද? අඳුනාගෙන හිටියොත් කොටස් විදියට ජවලන දඟර තියෙනවා මේක ඇතුලේ. හරි? ඊට පස්සේ බැටරියක් තියෙනවා. ඊට පස්සේ විශේෂ ධාරිත්‍රකයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ස්පර්ශක තුඩු තියෙනවා. පුලිඟු පේනු තියෙනවා. බෙදාහරිනයක් තියෙනවා. ඊට පස්සේ මේ හයි වෝල්ටේජ් එකක් එහා මෙහා ගෙන යන්න පුළුවන් රැහන් තියෙනවා. හරිද? එහෙනම් ඔන්න ඔය කියන ප්‍රධාන කොටස් හරිද? එකතු වෙලා තමයි මේ පුලිඟු ජවලන පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. ඒක දැන් පිළිවෙලකට අරගෙන කතා කරොත් දැන් මේ තිබ්බ කොටස් ටික අපි අඳුනගත්තේ කොටස් ටික ආපහු පිළිවෙලකට ගත්තොත් කොහොමද මේකේ මේ කොටස් ඇහිලා තියෙන්නේ කියලා පටන් ගන්න අපි බැටරියෙන්. බැටරිය අපි දන්නවා ඍණාග්‍රය අපි චැසියට සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේ බැටරියේ ධනාග්‍රය අරගෙන ගිහිල්ලා අපි දන්නවා අපේ ස්ටාර්ට් කරන්න පාවිච්චි කරන ස්විච් එක ජුවලන ස්විච් එක හරහා එතන ඉග්නිෂන් කියලා තැනක් තියෙනවා. ඒ පොසිෂන් එකේ තමයි මේ ස්විච් එක ඔන් වෙන්නේ. ඒක ගිහිල්ලා ජුවලන දඟරේ ප්‍රාථමික දඟරයට අපි ලබා දෙනවා. ප්‍රාථමික දඟරයෙන් පස්සේ මේක අරගෙන යනවා යාන්ත්‍රික ක්‍රියාවලිය සිදු කිරීම සඳහා විස්පර්ශක තුඩක් ක්‍රියාත්මක වන ස්ථානයට. හරිද? එතෙන්ට අපි කියනවා කන්ටැක්ට් පොයින්ට් එකක් නැත්නම් කන්ටැක්ට් බේකර් එකක් කියලා. එතකොට මේ කන්ටැක්ට් බේකර් එක හරහා මේක ග්‍රවුන්ඩ් කරලා ආපහු තියෙනවා. හරිද? මෙතන මේ කොටසට අපි කියනවා බෙදා හරිනේ. හරිද? බෙදා හරිනේ මේ මැද තියෙන කොටසට අපි කියනවා කැමිය. මේක නිතරම කැරකෙමින් තමයි තියෙන්නේ. මේකේ තියෙනවා කැමි ලෝබ්. සිලින්ඩර් ගානට අනුව තමයි මේකේ කැමි ලෝබ් ගාන තීරණය කරන්නේ. සිලින්ඩර් 3 නම් කැමි ලෝබ් 3යි. දැන් මේකේ නම් සිලින්ඩර් 4ක් තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි මේ කැමි ලෝබ් 4ක් භාවිතා වෙන්නේ. එහෙනම් සිලින්ඩර් 6ක් වගේ තියෙනවා නම් කැමි ලෝබ් 6ක් මේකේ තියෙනවා මේ මැද කැරගෙන කොටසේ. හරිද? මේ කොටසේ. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට තමයි අපි කියන්නේ කන්ටැක්ට් පොයින්ට් එක කියලා. ඒ වගේම මේක ඇතුලේ ධාරිත්‍රකයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒක තමයි මේ එළියෙන් දැන් මේකේ මේ රූපයක් විදිහට දක්වන්නේ. එතකොට දැන් ආපහු මම කිව්වොත් එimhe කොහොමද තිබ්බේ බැටරියේ ඍණාග්‍රය ග්‍රවුන්ඩ් කරලා බැටරියේ ධනාග්‍රය අරගෙන ගිහිල්ලා ජවලන ස්විච් එක හරහා මේකේ ප්‍රාථමිකයට දීලා ප්‍රාථමිකයේ හරහා අපි ගිහිල්ලා කන්ටැක්ට් බේකර් එකට දීලා තියෙනවා. දීලා එතනින් ග්‍රවුන්ඩ් කරලා ආයෙත් තියෙනවා. එතකොට මේ පරිපතේ සම්පූර්ණයි. හරිද? සම්පූර්ණයි. එතකොට ධාරා මේකේ ගලනවා. ධාරා ගලනවා. හැබැයි මේකේ තියෙන සැපයුම පුතාලා මොන සැපයුමක්ද? DC සැපයුමක් තියෙනවා. ඉතින් මේ DC සැපයුමක් මේක තුලින් ගමන් කරා කියලා චුම්බකත්වයක් ඇති වෙනවා. හැබැයි ස්ථිර චුම්බකත්වයක්. ඒ චුම්බකත්වය විතරක් භාවිතා කරලා අපිට මේකෙන් එහා පැත්තේ ක්‍රියාවලියක් සිදු කරන්න බෑ. මෙතන අපි මේ කරන්න යන ක්‍රියාවලිය තමයි මේක නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්න කියන වචනකින් ගත්තොත් ට්‍රාන්ස්ෆෝමර් වගේ ක්‍රියාවලියක් තමයි මේක තුල ක්‍රියා කරවා ගන්න බලන්නේ. ට්‍රාන්ස්ෆෝමර් ඇක්ෂන් එක. ට්‍රාන්ස්ෆෝමර් එකක ඇක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන වචනේ තාම ඔයාලා අඳුරන්නේ නැහැ. හරිද? මම තේරෙන සිංහලෙන් චුට්ටක් විතරක් කියලා දෙනවා. දැන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය අපි අදහස් ගන්න එක පස්සේ කරමු. ඒක මෝටර පාඩමේදී අපිට කතා කරන්න පුළුවන්. මෙයා තුල
වෙනස් වන චුම්බක ක්ෂේත්‍රයක් අපිට ඇති කරන්න පුළුවන් නම් ඒක තුල සන්නායක කම්බියක් තියලා තිබ්බොත් ඒ සන්නායක කම්බිය තුල විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා කියන කතාව තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය යටතේ අපි කතා කරන්නේ. එතකොට මෙතන මේ තියෙන්නේ ජුවලන දඟරය. ජුවලන දඟරය ඇත්තටම ට්‍රාන්ස්ෆෝමරයක්. ප්‍රාථමික දඟරේ තියෙනවා ද්විතීයික දඟරේ තියෙනවා. ප්‍රාථමික දඟරේ තියෙන්නේ ඊටාම අඩු පොට සංඛ්‍යාවක් සහ මහත කම්බියක්. හරි? ඒ වගේම මේක ද්විතීයිකයේ තියෙන්නේ ඊටාම හීනි පොට සහ මේකේ පොට සංඛ්‍යාව ඊටාම වැඩි වෙනවා. ඒ වගේම හරස්කඩ ඊටාම චූටි. හරිද? එතකොට මොකද කරන්නේ මේ ප්‍රාථමිකයේ තුල අපි කරගන්න යන දේ තමයි මේ කන්ටැක්ට් පොයින්ට් එක හරහා දැන් මේකේ DC වුණාම අපි දන්නවා සරල ධාරා වෝල්ටීයතාවයක් තමයි ලැබෙන්නේ. සරල ධාරා වෝල්ටීයතාවයක් ලැබුණාම අපි දන්නවා කාලයත් එක්ක වෝල්ටීයතාවයේ ප්‍රස්ථාරගත කරොත් මෙහෙම DC වෝල්ටේජ් එකක් යන්නේ මේ. හැබැයි මෙහෙම DC වෝල්ටේජ් එකක් තිබ්බා කියලා විද්‍යුත් චුම්බක ප්‍රේරණය වෙන්නේ නැහැ. මං කියවා විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක් තුල. සන්නායක කම්බියක් තියලා තිබ්බොත් තමයි විද්‍යුත් ගාමක බලය ජනනය වෙන්නේ. එතකොට මේ විචලනය අපි හදාගන්න තමයි මෙතන භාවිතා කරන්න යන්නේ. මොකද්ද කරන්නේ? මේ කන්ටැක්ට් පොයින්ට් එක ඔන් කරපු ගමන් මෙයාගේ 12 වෝල්ටේජ් එක ගන්නවා. මෙයා ඕෆ් කරපු ගමන් මෙතන වෝල්ටේජ් එක බිඳුව වෙනවා. එතකොට මෙයා හැම වෙලාවෙම වෝල්ටේජ් එක කාලයත් එක්ක එක වෙලාවකදී අපි 12 වෝල්ට් දෙනවා අනිත් වෙලාවේදී 0 වෝල්ට් වලට යනවා. එතකොට 12 ඔහොම ශනිකව වේගෙන යනවා. එතකොට විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රය. විචලනය වෙන ධාරා වෝල්ටීයතාවයක් තමයි මේක ඇතුලේ ඇති. විචලනය වෙන ධාරා වෝල්ටීයතාවයක් තුල ඇතුලේ සන්නායක කම්බියක් තියෙලා තිබා මේ සන්නායක කම්බියෙන් පොටානුපාතයට අනුව විද්‍යුත් ගාමක බලයක් නිපදෙනවා. එතකොට පුතා මෙතන දෙන්නේ සාමාන්‍යයෙන් 12 වෝල්ට්. මෙතන තියෙන පොටානුපාතයෙන් අපි සාමාන්‍යයෙන් 20000 වෝල්ට් විතර අධි වෝල්ටීයතාවයක් ජනනය කරගන්නවා. එතකොට ඒක ද්විතීයිකයේ ප්‍රේරණය වෙලා මේක අරගෙන යනවා බෙදා හරිනේ භ්‍රමකය කියලා මැද තියෙන පුඩුවකට. හරිද? එතකොට මෙන්න මේ විචලනය වන වෝල්ටීයතාවය හදාගන්න පාවිච්චි කරන යාන්ත්‍රික මෙකනිසම් එක තමයි මෙතන මේ කන්ටැක්ට් පොයින්ටර් එකක් විදිහට අපි සලකන්නේ. එහෙම නැත්නම් අපි කියනවා විස්පර්ශක තුඩුවක් ක්‍රියා කරවලා කරගන්න යන්නේ. හරිද? එතකොට මේ විස්පර්ශක තුඩුවක් ක්‍රියා කරවලා ඒ කරන ක්‍රියාවලිය තියෙන යාන්ත්‍රිකව. ඒ යාන්ත්‍රික කරන ක්‍රියාවලියෙන් තමයි මෙයා මේ විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක් විචලනය වෙන ධාරා වෝල්ටීයතාවයක් හදාගෙන ඒක විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් බවට පත් කරලා අධි වෝල්ටීයතාවයක් මේ රැහැන තුල එහෙම නැත්නම් මේකේ මධ්‍ය පුඩුව තුල එහෙම නැත්නම් අපි කියනවා ද්විතීයික දඟරය තුල අධි වෝල්ටීයතාවයක් ජනනය කරගන්න. ඒ ජනනය කරගන්න අධි වෝල්ටීයතාවයේ අධි වෝල්ටීයතාව රැහැනක් දිගේ අපි අරගෙන යනවා කොහෙද? බෙදා හරින මසුන. බෙදා හරින මසුනේ තියෙනවා මැද පුඩුවක්. ඒ මැද පුඩුවට ගිහින් දුන්නාම ඒකට අපි කියනවා භ්‍රමකයක් කියලා. මේ භ්‍රමකයේ හැම නිතරම මේකත් එක්කම සම්බන්ධයි ඊළඟ රූපේදී වලට ඒක හොඳට පැහැදිලි වෙයි. මේ භ්‍රමකය කියන එක හැම නිතරම කැරකි තමයි තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ අපි දන්නවා දැන් එන්ජිමක වැඩ කරනකොට 1 2 3 4 කියා තිබ්බා කියලා වාහනේ සිලින්ඩර් 4ට අනුපිළිවෙලට නෙමේ මේ පුලිඟුව ලබා දෙන්න ඕනේ. බලපාර ක්‍රියාත්මක වෙන්නේ ඒ පිළිවෙලට නෙමෙයි. ෆයර් ඉන් ඕඩර් එකට අනුව. ඒක ගොඩක් වෙලාවට 1 3 4 2 වෙන්න පුළුවන්. එහෙනම් මේක කැරකෙන ඕඩර් එකට හයි කරන්නේ කොහමද? 1 3 2 4 කියන ඒ ඕඩර් එකට තමයි අපි මේ ස්පාර්ක් ප්ලග්ස් වලට යන්න තියෙන වයර් ටික අමුණන්නේ. ඊට පස්සේ ඒක හරහා අපි අධි වෝල්ටීයතා රැහැන් එක ස්පාර්ක් ප්ලග්ස් සම්බන්ධ කරනවා. එතකොට ෆයරින් ඕඩර් එකට අනුව මේක අදාළ ස්ථානය ටච් වෙනකොට මේ භ්‍රමකය මොකද වෙන්නේ? ඒක හරහා අධි වෝල්ටීයතාවය ඇවිල්ලා මේ ගිහිල්ලා ස්පාර්ක් ප්ලග් එකෙන් පුලිඟුවක් පන්නනවා. ඒ වෙලාවේදී සිලින්ඩරේ දහන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලිය තමයි කරගන්න යන්නේ මේ පුලිඟු ජ්වලන පද්ධතිය. ඉතින් අන්නේ කොටස් ටික තමයි මේක තුල අපි අඳුර ගන්න ඕනේ. හරි පිළිවෙලට අඳුර ගන්න ඕනේ. එක එක කොටසෙන් මොකද්ද කරන්න කියන එකත් අපි දලව තේරුම් ගන්න ඕනේ. හරි. ඊළඟට පුලිඟු ජ්වලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය පෙන්වන තවත් එක ක්‍රමවේදයක් මේ තියෙන්නේ. එතකොට මේ මෙතන තියෙන්නේ ඔය කියව විදිහට
බැටරි වෝල්ටේජ් එක ඇවිල්ලා මේකට සම්බන්ධ වෙලා මෙතන contact point එක on off වෙනකොට දාරිද්‍රකයක් කරා මේක සම්බන්ධ කරලා තියෙනවා ground කරලා ඊට අමතරව මේ contact point එක හරහා අපි සම්බන්ධ කරනවා මෙතන ද්විතීකය හරහා අධි වෝල්ටීයතාව විද්‍යානනය කරලා ස්පාර්ක් ප්ලග් එකට. එතකොට මෙතන මේ බෙදා හැරීමේ කියන එක නැතුව පොඩි තනි සිලින්ඩර් එන්ජිමක් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම මොකද්ද මොටර් සයිකලයක්. හරිද? මොටර් සයිකලයක් වගේ එකක් ගත්තොත් අපිට බොහොම අර ඉස්සර වගේ බෙදාහරණයක් කියන එකක් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. අදාළ වෙලාවේදී පුලිඟුව ඇති කිරීම පමණයි වෙන්නේ. ඒකට අදාළ වෙන මේ යාන්ත්‍රණයක් සහිතව සකස් කරලා තියෙනවා. එතකොට මේකේ ක්‍රියාවලිය තමයි මෙතන සිදු වෙන බව පෙන්වන්නේ. නමුත් අපිට ඕනේ මෝටර් රථයක මේක පොඩි අදහසක් ගන්න විතරයි මම මේ කාරණා ටික පෙන්නුවේ. හරිද? මෝටර් රථයක මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව තමයි ඔයාලට කියලා දෙන්න. එතකොට ඔයාලට තව කාරණාවක් මේකෙදි පැහැදිලි කරලා යන්න ඕනේ. මේකේ අපි කියනවා ටයිමින් තියෙනවා කියලා. හරියට ටයිමින් තියෙන්න ඕනේ මේ විස්පාර්ශක තුල හරියට වැඩ කරන්න ඕනේ තැනට. හරිද? එහෙම නැතුව මේක වැඩ කරවන්න බෑ. ඒ කියන්නේ අදාළ අවස්ථාවේදී නැත්තම් මේක තුල පුලිඟුවක් ඇති කරලා දෙන්නේ නැහැ. එතකොට ඒකට අදාළ වෙන මේ ටයිමින් එක තමයි ඔයාලට පේනවා මේ කැමියක් විදියට හදලා මෙතන ක්‍රියාත්මක වෙන්නේ. හරි? දැන් මේට වඩා අපිට පොඩ්ඩක් සංකීර්ණ එකක් ඇත්තටම දැනගන්න ඉගෙන ගන්න තියෙන්නේ. ඒ තමයි මෝටර රථ වාහනයක කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක. හරි? රයිට්. අපි දැන් එක එක කොටස පොඩ්ඩක් අවබෝධ කරගෙන අවසානයේ පද්ධතිය තේරුම් ගන්න යම්. පළවෙනියට අපිට දැනගන්නවා බැටරිය ගැන. අපි දන්නවා වාහනයක පාවිච්චි කරන 12 වෝල්ට් බැටරියක්. හරිද? ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා මොනවද ලෙඩ් අම්ල ඇකියුමුලේටරයක් විදිහට පාවිච්චි කරන එකක්. එහෙම නැත්නම් අපි කියනවා ලෙඩ් තනුක සල්ෆියුරික් එකට එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට මේ බැටරියේ 12 වෝල්ටීයත අවුට්පුට් එකක් දෙන්නේ ඒ බැටරි 6ක් කෝෂ 6ක් ශ්‍රේණිගත වෙලා බැටරියක් විදිහට හැදුනහම. ඉතින් බැටරිය ගැන ඔයිට කලිනුත් අපි පොඩ්ඩක් කතා කරලා තියෙනවා වෙන්න පුළුවන් විදුලිය පාඩමේදී. නෑ. ඔයාලා පන්තියේ විදුලිය පාඩම තාම කරලා නැහැ නේ 13 කට්ටියන් විතරයි. සෝරි. එතකොට විදුලිය පාඩමේදී අපි බැටරි ගැන තවදුරටත් මේක කතා කරමු. දැනට 12 වෝල්ට් බැටරියක් කියන එක විතරක් අපි අඳුනගෙන ඉස්සරහට යමු. එතකොට මේ බැටරියේ තියෙනවා පුතා මෙහෙම දේවල් ටිකකුත් මේ තියෙන ධනාග්‍රය මේ තියෙන ඍණාග්‍රය කියලා ගත්තොත් ධනාග්‍රය ටිකක් මහතින් වැඩි ඍණාග්‍රය ටිකක් මහතින් අඩුයි. හරිද? මේක ගොඩක් වෙලාවට රතු පාටින් තියෙනවා මේක කළු පාටින් තියෙනවා. ගොඩක් වෙලාවට මේකට ආවරණයකුත් වෙනවා ගොඩක්. හරිද? එතකොට මේ තියෙන්නේ බැටරියේ අග්‍ර. එතකොට මෙතනට වයර් එකක් සම්බන්ධ කරලා මෙතෙන්ට තනිත් වයර් එක සම්බන්ධ කරපුවාම මේ දෙක අතර 12 වෝල්ටීයතාවයක විභව ගැස්මක් අපිට ඇති කරලා දෙනවා DC. ඉතින් ඒක තමයි බැටරියේ ක්‍රියාකාරීත්වය. හරිද? right. ඊට පස්සේ මේ තියෙන ජුවලන දඟර එක එක විදියට තියෙන්න පුළුවන්. හරිද? මේ ජුවලන දඟරේ ඔයාලට මතකයි මම පොඩ්ඩක් ඉස්සර කීවා ප්‍රාථමිකයේ ද්විතීකයේ කියලා අග්‍ර දෙකකින් යුක්ත වෙනවා. මේක ඇතුලේ තියෙනවා ද්විතීකයේ, එළියෙන් තියෙනවා ප්‍රාථමිකයේ. එතකොට ඒකේ පොට මෙන්න මේ විදියට තියෙනවා. එකත් අපි අඳුනගමු. කොහොමද මේ තියෙන එකේ හරස් කඩක් කපුවාම තියෙන්නේ කොහොමද කියන එක. එතකොට ඔයාලට පේනවා මේකේ මේ ඇතුලේ තමයි තියෙන්නේ ද්විතීක දඟරේ, එළියේ තමයි තියෙන්නේ ප්‍රාථමික දඟරේ. එළියේ තියෙන ප්‍රාථමික දඟරේ හරස් කඩෙන් ටිකක් ලොකුයි වගේ ඔයාලට පේනවා. මේ ද්විතීකයේ දඟරේ ඇත්තටම ඊටාම හරස් කඩෙන් ඊටා කුඩායි. හරස් කඩෙන් ඊටා කුඩායි විතරක් නෙමේ මේ ද්විතීක දඟරේ අඩු ධාරාවක් ගමන් කරන්නේ මේක තුල ප්‍රාථමිකයේ වැඩි ධාරාවක් ගමන් කරන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට ඒ වගේම තව කාරණාවක් මම ඔයාලට කිව්වා මෙතෙන්ට හම්බ වෙන්නේ ප්‍රාථමිකයට 12 වෝල්ට් කියන DC වෝල්ටේජ් එකක් විස්පර්ශක තුඩ හරහා තමයි ක්‍රියා කරවලා යාන්ත්‍රික ක්‍රියාවලිය මගින් බිඳුවත් 12ක් කියන විචලනය වෙන වෝල්ටීයතාවයක් හදලා දෙන්නේ. ඒ විචලනය වෙන වෝල්ටීයතාවය පාදක කරගන්න හින්දා තමයි ද්විතීකයේ අපිට පොටානුපාතය අනුව සකස් වෙච්ච අධි වෝල්ටීයතාවයක් හැදෙන්නේ. හරිද? දැන් ඒවා විදුලිය පාඩමත් එක්ක අනාගතයේදී අපි එකතු කරන හින්දා මේ වගේ මං සමීකරණ කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මං හිතනවා ඔයාලට O level දැනුම සමහරලාට තියෙනවා නම් ඔයාලට මෙන්න මෙහෙම සමීකරණයක් පාවිච්චි කරනවා මතක ඇති V primary බෙදීම V secondary ද්විතීකයේ සමාන වෙනවා n primary බෙදීම n secondary කියලා. ඕකම ආයි තවදුරටත් ධාරාවට දැම්මොත් I secondary බෙදීම I primary කියලා එනවා. හරිද? මේ විදිහේ සමීකරණයක් අපි අනාගතයේදී මෝටර පාඩම තුල
ට්‍රාන්ස්ෆෝමර් ගැන කතා කරනකොට ගොඩක් දුරට කතා කරලා මේ සූත්‍ර ව්‍යුත්පන්න කරගන්නවා. හරිද? දැන් නිකන් විතරක් අදහසක් ගන්න විතරක් මම මේ සමීකරණ වලට කීවේ. එතකොට ওই විදිහට අපි සමීකරණයක් භාවිතා කරන්න පුළුවන්. මේකේ ඔය ගණනය කිරීම කළා වෝල්ටීයතාවය කොච්චරද කියන එක අඳුර ගන්න ඕනේ වුණා. හරි. දැන් එහෙනම් මේ තමයි ජුවලන දඟරයක අභ්‍යන්තරේ කොහොමද තියෙන්නේ කියන එක. හරි. ඊළඟට මෙතනින් ඉස්සරහට ගියොත් අපි මේකේ මම කිව්වා කන්ටැක්ට් පොයින්ට් එකක් තියෙනවා. කන්ටැක්ට් පොයින්ට් එක තුල කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පොඩ්ඩක් මම ඉස්සර කතා කරා. මේ තියෙන ඇත්තටම පින්තූරයක්. හරිද? මේ තියෙන රූපයකට ගෙන අප එකක්. මෙතන මේ තියෙන කැමිය. මේක තමයි කැරකෙන්නේ. මේක ටයිමින් එක නැත්නම් එන්ජිමත් එක්ක කැරගෙනවා පිළිවෙල ඒ තියෙන ටයිමින් එකටම. ගියර් රෝදයක් එක්ක සම්බන්ධ කරලා තමයි මේ මැද යන ෂාෆ්ට් එක යන්නේ. මේ මැද යන ෂාෆ්ට් එකට තමයි මේ කැමිය සම්බන්ධ කරලා තියෙන්නේ. කැමිය ගැන මම කියනකොට කිව්වා කැමි ලෝබ් මේ එකක් දෙකක් තුනක් හතරක් තියෙනවා කියලා. මේකේ ෆ්ලෝ සිලින්ඩර් එන්ජින් එකට තමයි අනිවාර්යයෙන් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන තමයි මේ කන්ටැක්ට් පොයින්ට් එක තියෙන්නේ. කන්ටැක්ට් පොයින්ට් එකේ මෙන්න මෙතන විස්පර්ශ වෙනවත් එක්කම මෙතන කට ඇරෙනවා වැහෙනවා. කට ඇරෙනවා වැහෙනවා වගේ සිදුවීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ සිදුවීමත් එක්ක තමයි අපිට මොකද්ද මේක තුල 0.5 වෝල්ටීයතාවේ අනිත් වෙලාවේ 12 වෝල්ටීයතාවය. ආයි 0.5 වෝල්ටීයතාවය 12 වෝල්ටීයතාවය. මේ වගේ විචලනය වෙන වෝල්ටීයතාවයක් අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක තුලින් ගන්න ධාරා වෝල්ටීයතාවේ විචලනය වෙනවා. ඒ හින්දා විද්‍යුත් චුම්බක ප්‍රේරණය ක්‍රියාත්මක වෙලා අපිට ද්විතීයිකේ විද්‍යුත් ගාමක බලයක් ජනනය කර ගන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී ස්පාර්ක්යක් ඇති වෙනවා. හරිද? ඒ වගේම ඒ අවස්ථාවේ සමහරට පුලිඟු පැනීමක් සිදු වෙනවා. ඒ සියල්ල අධි වෝල්ටීයතාවයක් ජනනය වෙනවා. ඒ සියල්ල සඳහා මෙතන කැපැසිටර් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ආරක්ෂාව සඳහා දාලා ඒක ආරෝපණය වීමක් සිද්ධ වෙනවා. කාලයක් යනකොට ඇත්තටම මේ කැපැසිටර් එක වීක් වෙනවා, දුර්වල වෙනවා. එහෙම දුර්වල වුණොත් අපිට සාමාන්‍යයෙන් අපි පුලිඟුවක් තුලින් දකින්න බලාපොරොත්තු වෙන හොඳම පුලිඟුවක් නම් නිල් පැහැයකින් යුක්ත වෙන්න ඕන. හැබැයි දවසක මේ කැපැසිටර් එක ගොඩාක් දුර්වල වුණොත් අපිට අර පුලිඟුව තුලින් දකින්නට ලැබෙන්නේ නැහැ මේ නිල් පාට එකක්. ඒකෝට ගොඩක් වෙලාවට කහ පෑ ගෑනලා තමයි මේ පුලිඟුව පැනීම දකින්නට ලැබෙන්නේ. හරිද? එතකොට අපිට එතන අඳුර ගන්න ෆෝල්ට් එක ගොඩක් වෙලාවට මෙතන මේ කැපැසිටර් තමයි බෙදාහරණය ඇතුලේ තියෙන කැපැසිටර් එකේ තමයි මේ දුර්වලතාවය සිද්ධ වෙලා තියෙන කියන එක අඳුන ගන්න. ඉතින් ඔය වගේ දේවල් සමහරට ප්‍රශ්නයක් විදිහට විභාගවල අහන අවස්ථා තියෙනවා. හරි? හරි. එතකොට තවදුරටත් මේ තියලා තියෙන්නේ මෙතන මේ පාවිච්චි කරන කැපැසිටර් එක සහ මෙතන මේ කන්ටැක්ට් පොයින්ට් එක කොහොමද ඇත්තටම තියෙන්නේ කියලා අඳුනා ගැනීම සඳහා තමයි මම මේ පින්තූර කීපයක් තවදුරටත් එක්ක කරලා තියෙන්නේ. දැන් ඔය බෙදාහරණය කියන එක පිළිබඳව නැවතත් අපි පොඩ්ඩක් ආයෙ කතා කරමු. හරිද? බෙදාහරණය කියන වචනේ කියලානේ ගියා. සමහර තැන් අර රූපයක් විදිහට පෙන්වනවා. මම ත්‍රිමාන රූපයක් යටතේ ඇත්තටම බෙදාහරණයක් කොහොමද තියෙන්නේ කියන එක පිළිබඳව තවදුරටත් මේක කතා කරමු. එතකොට මම ඔයාලට කිව්වා මේකේ ගියර් රෝදයක් එක්ක සම්බන්ධ වෙලා ටයිමින්ග්ත් එක්ක තමයි මේක සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ ගියර් රෝදේ මේක එන්ජිමේ දඟර කඳ කරගෙන එකත් එක්ක මෙෂ් වෙලා තමයි ඒ ටයිමින්ග් වලට තමයි මේකත් වැඩ කරන්නේ. එහෙම නොවුනොත් එහෙම මෙතනින් පුලිඟු පන්නන්න බෑ අදාළ වෙලාවට. ටයිමින්ග් වෙනස් කරන්න බෑ. හරියට ටයිමින්ග් නේද අදාළ දත්තර තියලා තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ දැත්තත් එක්ක මේ මුළු මැද ෂාෆ්ට් එක සම්පූර්ණයෙන්ම එක දිගට කැරගෙනවා. එහෙම කැරගෙනකොට මෙතන තියෙනවා බෙදාහරින වසුන. ඊට යටින් තියෙනවා මේ බ්‍රහ්මකය කියන එක. ඒ බ්‍රහ්මකය කියන එක සම්බන්ධ වෙන්නේ හරියටම මෙන්න මේ මෙතන මැද ෂාෆ්ට් එකට. ඒට යට ඔයාලට පේන්න තියෙනවා මෙතන ඔය දැන් ඉස්මොහලෙන් කලින් කතා කරපු කැමිය. හරිද? කැමියත් එක්කම මෙතන සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ විස්පර්ශක තුඩ. මේක මෙතන සම්බන්ධ වෙනවා විස්පර්ශක තුඩ. හරිද? ඊට පස්සේ ඒකත් එක්ක අපි කැපැසිටර් එක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන කොටස් ටික තමයි මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට පස්සේ මේ රොටරිය මේක වටේ කැරක් කැරකි තියෙනවා. ඒ කැරගෙනකොට ඔයාලට මම කිව්වා මේ බෙදාහරින වසුනේ යටපැත්තේ මේක ඇතුළෙන් ගත්තාම මේ සන්නායක කොටසක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ බෙදාහරින රොටරිය බ්‍රහ්මකය කැරගෙනකොට මේ බෙදාහර වසුනේ අදාළ තැන ටච් වෙනවා. ටච් වෙන වෙලාවේදී මේකෙන් පුලිඟුවක් ඒ අදාළ සන්නායකයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ සන්නායකේ හරහා අධි වෝල්ටීයතා රැහැන් වලින් ස්පාර්ක් ප්ලග්ස් එහෙම නැත්නම් අපි කියනවා පුලිඟු පේන් වලට රැහැන් ඇදලා තියෙනවා. ඒකත් අදාළ ෆයරින් ඕඩරේට අනුව තමයි එන්ජිමට සම්බන්ධ කරන්නේ. ඉතින් මේවා වීඩියෝ දර්ශනයක් එක්ක අපි තව පොඩ්ඩකින් බලමු. එතකොට මේවා බොහොම පැහැදිලිව නිරවුල්ව අපිට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි කොටස් ටික අඳුරගෙන ඉන්න. ක්‍රියාවලිය අඳුර ගන්න තේරෙන්නේ නැහැ නැත්නම් මේ කොටස් ටික හරියට අඳුරගත්තේ නැත්නම්. එතකොට මම මොනවද මේ කිව්වේ? මෙතනදී මම කිව්වා බෙදාහරිනේ. ඊට පස්සේ බෙදාහරිනේ කැමිය. ඊට පස්සේ ඔයාලට මතකයි විස්පර්ශක තුඩ එතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ විස්පර්ශක තුඩ යාන්ත්‍රික මෙකනිසම් එක ක්‍රියාත්මක වෙනකොට තමයි අරකේ අධි වෝල්ටීයතාවයක් ජුවලන දඟරය තුල ඇති කරලා දෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඒකෙන් ඇති කරන අධි වෝල්ටීයතාවය ගෙනල්ලා මෙන්න මේ අපි කතා කරන බෙදාහැරීමේ පූර්වයේ මැද පුඩුවට දෙනවා. මැද පුඩුවත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා මෙතන තියෙන බ්‍රහ්මකය.
හරිද? එතකොට මේ භ්‍රමකය නිතරම කැරක් කැරක තියෙන මේ ෂාෆ්ට් එකත් එක්ක එතකොට අදාළ සන්නායකයේ වැදෙනකොට ඒකට සම්බන්ධ කරලා තියෙන පුලිඟු පේනුවට ගිහිල්ලා අධිවෝල්ටේජතාවය රැහෙන හරහා අධිවෝල්ටේජතාවය ලබා දෙනවා. ඒකෙන් පුලිඟු පේනුවෙන් ස්පාර්ක් එකක් සිලින්ඩර් ඇතුළට නිකුත් කරනවා. ඉතින් ඕක තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට මේක තවදුරටත් මේ පැහැදිලි කරලා මේ කැමිය ඉතා වැදගත් මේ කොටස අනිත් කොටස් ටිකක් පොඩ්ඩක් සමීපව ගත්ත තවත් රූපයක් තමයි මෙතන ඔයාලට පෙන්ලා දීලා තියෙන්නේ. එතකොට මේ කැමිය විශේෂ වෙන්නේ මොකටද? සිලින්ඩර් ගානට අනුව මේ කැමි ලෝබ් ගාන සඳහන් වෙනවා. සිලින්ඩර් 6 නම් කැමි ලෝබ් 6යි. සිලින්ඩර් 5 නම් කැමි ලෝබ් 5යි. සිලින්ඩර් 3 නම් කැමි ලෝබ් 3යි. දැන් මේක නම් 4ක් විතර පේන්න තියෙනවා. ඒ කියන්නේ මේක සිලින්ඩර් 4 එන්ජිමක් වෙන්න ඕනේ. රයිට්. එතකොට මෙතනක් තියෙන ওই කොටස් ටික නැවතත් මේවට තමයි අපි කියන්නේ අධිවෝල්ටීයතා රැහැන්. හරිද? එතකොට මෙන්න මේ පුඩු වලට සම්බන්ධ කරන අධිවෝල්ටීයතා රැහැන් ටික. එතකොට මේකේ වටේට තියෙනවා සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම සිලින්ඩර් 4 එන්ජිමක් නම් පුඩු පහක් එනවා. මැද පුඩුවට තමයි ඇත්තටම අර ජුවලන දඟරේ ඉඳන් එන අධිවෝල්ටීයතාවය ගැනලා සම්බන්ධ වෙන්නේ. එතකොට මේක යටින් සම්බන්ධ වෙනවා ඇතුලෙන් භ්‍රමකේ. හරිද? භ්‍රමකේ හරහා මේක වටේ තියෙනවා තව පුඩු 4ක්. ඒ පුඩු 4 හරහා තමයි මේ සිලින්ඩර් වලට අදාළ පුලිඟු පේන වලට මේ අධිවෝල්ටීයතාවය රැහැන් හරහා අධිවෝල්ටීයතාවයක් අරගෙන යන්නේ. මෙතනින් මොකද ගන්න? පුලිඟු පේනුවෙන් පුලිඟුවක් නිකුත් කරනවා අදාළ එන්ජිමට. අදාළ සිලින්ඩරේට එන්ජිමට නෙමෙයි. හරි? එතකොට ඒ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ තමයි ඒකට අදාළ පුලිඟු පේනුව. හරිද? පුලිඟු පේනුවක් මේ තියෙන්නේ හරස්කඩක් විදිහට අරගෙන. එතකොට මෙන්න මෙතන තියෙන මෙන්න මේ කන්ටැක්ට් පොයින්ට් එක ඉතාල වැදගත්. මේක නිෂ්පාදනය දීලා තියෙන පිරිවිතරයට අනුව අපි ෆිලර් ගේජ් එකක් තියලා අදාළ විදිහට ඇඩ්ජස්ට් කරන්න ඕනේ. විභාගයේ පැට්‍රිකල් එකක් විදිහට මේක එනවා. ඒක ආවොත් එහෙම ගොඩක් වෙලාවට මේක සමානලාට සුද්ධ කරලා ඇඩ්ජස්ට් කරන්න කියලා එන්නත් පුළුවන්. සුද්ධ කරලා ඇඩ්ජස්ට් කරන්න ආවොත් එහෙම නම් මේක ඇත්තට පැට්‍රල් ටිකක් දාලා මේක වයර් බ්‍රෂ් එකක් දාලා හොඳට සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා ෆිලර් ගේජ් එක මැදට දාලා පොඩි තට්ටුවක් දාන්න ඕනේ. මේ සෙරමික් කරවම මේක කැඩෙන්නේ නැති වෙන්න බොහොම සියුම් තට්ටුවක් දාලා අදාළ ગેප් එක හරියට හදලා තමයි අපි පුලිඟු පේනුවේ ગેප් එක හදන්න ඕනේ. මෙතෙන්ට පාවිච්චි කරන්නේ ෆිලර් ගේජ් එකක් නැත්නම් මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක් වර්නියර් කැලිපරයක් වගේ එකක් පාවිච්චි කරලා මේක හදන්න බෑ. හරිද? එතකොට ඔන්න ඕකට තමයි පුලිඟු පේනුව කියලා කියන්නේ. අවසාන වශයෙන් මෙන්න මේකක් දැනගෙන ඉන්න ඕනේ. මේ තමයි ඉදුම් කෝණය කියන එක. මේක වාහනේ වාහන නිෂ්පාදකයන් නිෂ්පාදකයට වෙනස් වෙනවා. සාමාන්‍ය ඉදුම් කෝණය කියලා කියන්නේ අංශක 54ක් කියන එක. මේ තමයි මේ කන්ටැක්ට් පොයින්ට් එක ටච් වෙලා තියෙන කෝණය. මේ කෝණය විතරයි ටච් වෙලා තියෙන්නේ. මෙතනින් එහා මේ කැමිය කැරගෙන වෙලාවේදී මේක ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් ටච් වෙලා තියෙන කෝණයට තමයි අපි කියන්නේ ඉදුම් කෝණය කියලා. හරිද? විස්පර්ශක තුර වැසී පවතින කාලයේ ඉදුම් කෝණය විදිහට හඳුන්වනවා. මේක අංශක 54ක් විදිහට දල වශයෙන් මතක තියාගන්න. හැබැයි නිෂ්පාදකයට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හරිද? එහෙනම් ඔතනින් ඔය කොටස ඉවරයි. හරි? පුතාලා දැන් අපි මේ කතා කරපු ඉග්නිෂන් සිස්ටම් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පොඩ්ඩක් දාලා අදහසක් එක්ක අපි ඉන්නේ දැන්. අපි දැන් ඒක වීඩියෝ දර්ශනයක් එක්ක පොඩ්ඩක් බලමු කොහොමද මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරිද? දැන් ওই ක්‍රියාවලිය සිදුවෙන විදිහ බලා ගන්න. ඔය කතා කරපු ටික
හරි පුතේ මං හිතනවා ඔයාලට පුල්ලිංගු ජීවන පද්ධතිය ගැන මං කියලා දුන්න කාරණා ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. රයිට්. පුතාලා ඔතනින් අපේ එන්ජිමත් එක්ක සම්බන්ධ වෙන අඛණ්ඩව එන්ජිම දුවා ගන්න අවශ්‍ය වෙන පද්ධති හතරක් අපිට ඕන වෙනවා කියලා කිව්වා. විශේෂ පද්ධතියක් විදිහට තමයි අපි පෙට්‍රල් ඒකට මේ ඉග්නිෂන් පද්ධතිය කිව්වේ. ඒ පද්ධතිය මෙතනින් අහවර වෙනවා. එතකොට දැන් ඔයාලා මේ වෙනකොට එන්ජිම කියන කොට සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඊළඟට මම අර ඉස්සර පැහැදිලි කරා වගේ එන්ජිමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඉන්ධන සැපයුම් පද්ධතිය, ඊට පස්සේ සිසිලන පද්ධතිය, ඒ වගේම ජ්වලන පද්ධතිය, එතනින් එහාට ගියපුවාම ස්නේහන පද්ධතිය කියන ප්‍රධාන පද්ධති හතර කතා කරලා ඉවර කරලා තියෙනවා. ඒ වගේම අපි ජව සම්ප්‍රේෂණ පද්ධතිය කියන ප්‍රධාන පද්ධතිය. ඒකෙන් තමයි අතන වාහනේ ඉස්සරහට යන්නේ නේද? අපි වාහනයක් කියන එකක් අඳුනගන්නේ එන්ජිමේ නිපදවෙච්ච ජවයේ එළවුම් රෝධ කරා ගෙනින් දෙන්නේ. අන්නේ පද්ධතිය කියන කොටස සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඒතර ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ දැන් සෑහෙන 60කට 70කට ප්‍රමාණයක් අපි මේ වෙනකොට අහවර කරලා ඉවරයි. තව පද්ධති කිහිපයක් තමයි අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. හරිද? ඒ අතරේ තවත් අද පද්ධතියක් මම ඉවර කරන්න බලාපොරොත්තු වෙන තමයි ලෑස්ති වෙලා හිටියේ. අපි ඒ කොටස ඊළඟට අපි පටන් ගමු. හරි? ඒ කොටස තමයි කැසිය ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටස. හරි? රයිට්. එහෙනම් අපි ජීවන පද්ධතිය උතනින් අවසන්. අපි චැසිය කියන කොටස ඊළඟට පටන් ගමු. ඒකත් ඊටාම පොඩි කොටසක්. ඒ කොටස අපි ඊළඟට බලමු මොනවද චැසිය ගැන කතා කරන්න තියෙන්නේ කියලා. හරිද? චැසිය එහෙම නැත්නම් අපි සිංහලෙන් සැකිල්ල කියනවා, ෆ්‍රේම් එක කියනවා. දැන් ඔයාලට මේ රූපයක් පේන්න තියෙනවා. ඒ රූපය තුල ඔයාලා දකිනවා මේ චැසිය කියන කොටස මේ යටින් තියෙන ඇත්තට මේ රෝද සවි වෙලා එතකොට මේ එන්ජිම ට්‍රාන්ස්මිෂන් ඒවා ටික සම්බන්ධ වෙලා ඊට පස්සේ ඊට උඩින් බොඩි එක සම්බන්ධ වෙලා මේ සියල්ල සම්බන්ධ කරන්නේ මොකේද අපි චැසියට. චැසිය මත තමයි වාහනේ ගොඩාක් දේවල් අංග උපාංග සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් චැසිය ඉතාම වැදගත් කාර්ය කරනවා මුළු වාහනේ තියෙන ඔක්කොම දේවල් ටික දරාගෙන ඒ ස්ට්‍රක්චර් එක අල්ලගෙන ඒක හැඩේ පවත්වාගෙන හරිද ශක්තිය දරමින් ඔක්කොම කටයුතු සිදු කරගන්නේ මේ චැසිය. එතකොට වාහනේ ඇත්තටම කිව්වොත් වාහනයක වැදගත්ම දැන් එන්ජිමත් වැදගත් තමයි. හරිද? එන්ජිමත් වැදගත්. හරිද? ට්‍රාන්ස්මිෂනුත් වැදගත්. හරිද? හැබැයි ඔය වැදගත් ඔක්කොටම වඩා টොප්ම ලෙවල් එකේ වැදගත්කම තියෙන්නේ චැසිය තුල. කවුරුත් ඒක හිතන්නේ නැහැ. චැසිය තුල. හරිද? ඒක ඇයි එහෙම කියන්නේ කියන එක පිළිබඳව පොඩි අදහසක් ගන්න මම ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔයාලා අහලා තියෙනවද වාහනයක් කන්ඩෙම් කරනවා කියලා? ඔයාලා අහලා තියෙනවද වාහනයක් කන්ඩෙම් කරනවා කියලා? භාවිතයෙන් ඉවත් කරනවා කියන එක අහලා තියෙනවද වාහනයක්? ඔව් වාහනයක් භාවිතයෙන් ඉවත් කරනවා කියන කතාව අහලා තියෙනවද? වාහනයක් භාවිතයෙන් ඉවත් කරනවා කියන එක කොහොමද කරන්නේ? වාහනයක් භාවිතයෙන් ඉවත් කරන්නේ කොහොමද? මොන හේතුව පදනම් කරගෙනද? වාහනයක් භාවිතයෙන් ඉවත් කරන්නේ අනිවාර්යයෙන්ම චැසිය ඩැමේජ් වුණොත් විතරයි. චැසිය තමයි මේ වාහනේ ස්ටැබිලිටි එක තියාගෙන ඉන්නේ. බැලන්සින් තියාගෙන ඉන්නේ. ස්ථායීතාවයේ පවත්වාගෙන යන්නේ. බැරි වෙලාවත් චැසියට මොනවා හෝ හානියක් සිද්ධ වුණා නම් එතනින් එහාට වාහනේ ගැරන්ට් කරන්න බෑ ওই ස්ටැබිලිටි එක ගැන. සේෆ්ටි එක ගැන. හරිද? බැලන්සින් ගැන. මොනවත් ගැන අපිට එතනින් එහාට ගැරන්ට් කරන්න බෑ. ඒ හින්දා වාහනේ දැන් ඔයාලා දන්නවා ඉන්ෂුරන්ස් වගේ එකක් අපි ක්ලේම් කරනවා. වාහනේ කන්ඩෙම් කරනවා. ඉවත් කරනවා භාවිතයෙන්. ඉවත් කරන්නේ කොහොමද? එයාලා බලන්න හොඳම නෙමෙයි. බලන කාරණාව තමයි චැසියට ඩැමේජ් වෙලාද? චැසිය ඇද වෙලාද? චැසිය ඇද වෙලා නම් ආයි කෙලින් කරලා අරගෙන වාහන දුවනවා බොරු. ඒක හරියන්නේ නැහැ. බැලන්සින් නැහැ. ඇදේට යන්නේ. හරිද? ඊට පස්සේ මේකෙන් අන්නතුරු වෙලා ඊට වඩා හානියක් සිද්ධ වෙලා තමයි සාමාන්‍යයෙන් නතර වෙන්නේ. හරිද? එතකොට අර දවල් වැටෙන වෙලේ රෑ වැටෙන්න එපා කියනවනේ. ඒ වගේ වැඩක් තමයි මේ චැසිය වගේ ඒවා ඇද ඇරලා එහෙම කරලා මේ හදලා ගන්නවා. එහෙම බෑ. මැනුෆැක්චරින් දෙන්නේ පුතා මේක හරියටම හදලා ස්ටේබල් කරලා ඒ වගේ බැලන්සින් හදලා ඔක්කොම කරලා තමයි දෙන්නේ. එහෙම දෙන චැසියක් බැරි වෙලාවත් ඇක්සිඩන්ට් එකකදී වගේ වෙනස් වෙලා ඒක සම්පූර්ණයෙන් හානි වුණොත් ඊට පස්සේ එතනින් එහාට ඒකේ අපිට ආරක්ෂාව සම්බන්ධව වගකීමක් දරන්නේ නැහැ ඒ
නිෂ්පාදකයෝ. එතකොට චැසිය ඩැමේජ් වුණා නම් වාහනේ කන්ඩෙම්. එච්චරයි. ඉතින් ඒ හින්දා මම කිව්වේ දැන් එන්ජිම ඩැමේජ් වුණා කියමුකෝ. ගැටලුවක් නැහැ. අලුතෙන් ඒකට ගැලපෙන එන්ජිමක් තියන්න පුළුවන්. හරි. හිතමුකෝ අපි ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ කොහේ හරි තැනක් ඩැමේජ් වුණා කියලා. ගියර් බොක්ස් එකක් හරි කවන්නේ. අලුතෙන් එහෙම ගියර් බොක්ස් එක රීප්ලේස් කරන්න පුළුවන්. අපි නෝ රෝදේ අරවා මේවා එකක් යන හබ් එකක් ඒවත් එක්ක නැත්තම් වීල් එකක් ඒවා ටික කඩාගෙන ගියා කියලා. හරිද? අපි කියනවා අප ආම් ලෝ ආම් එහෙම තියෙන මොන හරි සෙට් එකක් මොන හරි එක්ක ගැජට් එකත් කඩාගෙන ගියා මොකක් හරි අපිලා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි චැසියට බෑ මේවා වෙන්න බෑ. එතකොට ඒ ලෝ ආම් අප ආම් සමහර ලාවට දාන්න ඒ පිටින්ම ඒ ගැජට් එක එනවා. එතකොට ගැටලුවක් නැතුව අපිට දාන්න පුළුවන්. හැබැයි චැසියේ ෆ්‍රේම් එක ඒකට ඩැමේජ් වෙලා තිබ්බොත් ඔය මොනවත් කරන්න වෙන්නේ නැහැ. හරිද? ඒකයි මම කිව්වේ එන්ජිම කියන එක ඒකේ හදවත වෙන්න පුළුවන්. හරිද? අර වාහනේ නිකන් අනෙකුත් කොටස් වලට සාපේක්ෂව චැසිය කියන එක නැත්නම් ඔය අනිත් වෙන මොන කොටස තිබ්බත් හරියට වැඩක් වෙන එකක් නැහැ. හරිද? චැසිය තමයි ඉස්සරහාම අංකයකට හරියට තියෙන්නේ. එහෙනම් ඒක ඉතාම වැදගත් කියන එක මතක් කරන්න තමයි මම ඔය උදාහරණ ටිකක් වටෙන් පිටින් අරගෙනත් ඔයාලට පැහැදිලි කරේ. එහෙනම් චැසිය ගැන අපි චුට්ටක් ඉගෙන ගමු. මේ චැසිය ගත්තාම චැසියට ගොඩාක් කෑලි එකතු වෙනවා. හරිද? ඒවා වෙනත් පද්ධති ආශ්‍රයෙන්ුත් එකතු වෙන කොටස් තියෙනවා. හරි? එතකොට උදාහරණයක් විදිහට bearing mountain මේ තියෙන එක චැසි වර්ගයක්. හරිද? tie rods. හරිද? carbon bearing, kimping, ඊට පස්සේ suspensions. හරිද? ඔය වගේ ගොඩාක් axis මේකත් එක්ක ගොඩාක් සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? ඒ හැම එකක් ගැනම ගොඩාක් දේවල් අපි මේකේ කතා කරන්න යන්නේ නැහැ. හරිද? චැසිය ගැන පොඩි මූලික වැටහීමක් ලබා ගන්න තමයි යන්නේ. ඊළඟට චැසියේ තියෙන ප්‍රධාන සංරචක කියලායි අඳුනගත්තේ. චැසි බෙදෙනවා ප්‍රධාන ආකාර දෙකකට. ඒ සැකස්ම අණුව. හරිද? සැකස්ම අණුව මේ චැසි බෙදෙන ප්‍රධාන වර්ගීකරණ කීපයක් හරිද කතා කරනවා. දෙකක්. අපි මේ පළවෙනියෙන් කතා කරන එක තමයි සැකස්ම අණුව මේ වාහනේ කොහොමද චැසි වර්ගීකරණය වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒක තියෙනවා ප්‍රධාන ආකාර දෙකකට. ඒ තමයි වියුක්ත චැසිය. වියුක්ත චැසිය කියලා කියන්නේ මේ ෆ්‍රේම් එක කියන එක වෙනම ඉන්නේ. ඒකට අර ඉස්සර කියපු වාහනේට අංගෝපාංග එකතු වෙන ඔක්කොම ටික මේකට සම්බන්ධ වෙනවා. හරිද? ඊට වටෙන් ඊට පස්සේ බොඩි එකකුත් තියෙනවා. ඒතකොට මේ වගේ හැඩයට එන උදාහරණයක් විදිහට ලොරි වල වගේ එකක් ගත්තොත් එහෙම එන්නේ වියුක්ත චැසියක්. හරිද? සංකලිත චැසියක් කියලා කියන්නේ මේකේ ෆ්‍රේම් එක කියන එක මේ බොඩි එකට ගොඩාක් සම්බන්ධ වෙන විදිහට මුළු වාහනේ හැඩයම හදා ගන්න විදිහට සාමාන්‍යයෙන් එනවා. පොඩි වාහනයක, වෑන් එකක, පොඩි කාර් එකක, මෝටර රථ කියන ඒවා සේරෝ වෙන්නේ සාමාන්‍යයෙන් සංකලිත චැසියක් විදිහට. සංකලිත චැසියක් විදිහට. එතකොට සැකස්ම අණුව වාහනේ චැසි වර්ග දෙකයි. ඒ තමයි වියුක්ත චැසිය, සංකලිත චැසිය. උදාහරණත් එක්ක චුට්ටක් අඳුන ගන්න උත්සාහ කරන්න. රූප වලින්ම කෙලින්ම අපිට කියන්න පුළුවන්. රූපයක් දීලා සමහරලාට ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒ හින්දා රූපත් එක්ක කොටස් හඳුනාගෙන අපි යන්. එහෙනම් වියුක්ත චැසිය සහ සංකලිත චැසිය කියලා කියනවා අපි ඒ චැසි වර්ග සැකස්ම එක්ක. ඊළඟට මම ඔයාලට අලුතෙන් වචන දෙකක් උගන්වන්න බලාපොරොත්තු වෙනවා මේ ෆ්‍රේම් එක එක්ක නැත්නම් ස්ට්‍රක්චර් එකත් එක්ක. ඒ තමයි රෝද පාතුර සහ රෝද මංකඩ කියන්නේ මොකද්ද කියලා. හරිද? රෝද පාතුර එහෙම නැත්නම් අපි කියනවා රෝද මංකඩ. ඒ සිංහල වචන කිව්වට කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඒ හින්දා මම ඒක ඉංග්‍රීසි වචන දෙක ගත්තොත් wheel base එකයි track එකයි කියන්නේ මොකද්ද? track එකයි TRACK. track එකයි කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න. එතකොට මොකද්ද මේ wheel base එක කියලා කියන්නේ? වාහනයක් ගත්තාම මේකේ wheel base එක කියලා කියන්නේ රෝදේ ඉස්සරහා පැත්තේ තියෙන රෝදේ සෙන්ටරේ තියෙනවා. පිටිපස්සේ තියෙන රෝදේ අපි කියන සෙන්ටර් එක තියෙනවා. එතකොට මේ සෙන්ටර් දෙක අතර තියෙන දුරට අපි කියනවා wheel base එකක් කියලා. wheel base. ඒකට සිංහලෙන් කියනවා රෝද පාතුර කියලා. එතකොට ට්‍රක් එකක් කියලා නැත්නම් ට්‍රැක් කියලා කියන්නේ මොකද්ද? TRUC කියන නෙමෙයි TRAC කිය ට්‍රැක්. හරිද? ඒකට කියන්නේ රෝද මංකඩ කියලා. රෝද මංකඩ කියලා කියන්නේ අපි ඉස්සරහින් ගිහිලා බලපුවාම ඉස්සරහා රෝද දෙකේ හරියට මැදින් යන අක්ෂ දෙකත් එක්ක තියෙන පරතරය අපි කියනවා
රෝද මංකඩ. එහෙම නැත්නම් ට්‍රැක් එක කියලා. එතකොට වාහනේ වීල් බේස් එක ට්‍රැක් එක කියන එක අඳුර ගන්න මේ අවුරුද්දෙත් අපිට සාමාන්‍යයෙන් ගණනය කිරීමක් එක්ක තමයි වාහනේ ආවේ. වාහනේ ඔටෝමොබයිල් කොටස අනාගතයේ මේවත් එකතු කරගෙන තවදුරටත් ගණනය කිරීම අපිට එන්න ඉඩ තියෙනවා. හරිද? එතකොට මේ වීල් බේස් එකයි ට්‍රැක් එකයි අඳුනගත්තා කියලා අපිට වාහනේ දිගයි පල්ලයි කියන එක අඳුන ගන්න බෑ. ඒක ඊට වඩා වෙනස් වෙනවා. මේ තියෙන්නේ මේ ෆ්‍රේම් එකෙන්ම. එහෙම නැත්නම් අපි කියන මොකේද චැසියෙන්ම තමයි අපිට චැසියේ තියෙන වීල් බේස් එකයි ට්‍රැක් එකයි තමයි මෙතනින් අඳුන ගන්න. හරිද? එතනින් එහාට මේක බොඩි එක ආරේ මේ ආවට පස්සේ අපිට වාහනේ තියෙන දිග ලෙන්ත් එකයි හරිද වාහනේ තියෙන විත් එකයි කියන එක මීට වඩා සාපේක්ෂව තව වැඩි වෙනවා වෙනස් වෙනවා හරි මේ තියෙන නැවතත් වෙනත් රූපයක් විදිහට වීල් බේස් එකයි වීල් ට්‍රක් එකයි කියන්නේ මොකද්ද කියන එකයි වීල් බේස් එක වීල් ට්‍රක් එක හරිද වීල් බ්‍රේක් එක කියනවා අපි this is the distance between the wheel center of the wheels on the same axis ඊට පස්සේ කියනවා wheel base එක කියන එකට this is the distance between the wheel centers of the front and rear wheels කියලා. ඉස්සරහා මෙන්න මේ wheel දෙක අතර තියෙන පරතරය. wheel brace එක මේ wheel truck එක මේ wheel brace එක ඉස්සරහා රෝදේ සෙන්ටරයයි පිටිපස්සේ රෝදේ සෙන්ටරයයි අතර තියෙන පරතරය. ඒක තමයි කියන්නේ wheel base එක පාදුක. හරි. මංකඩ truck එක කියලා කියන්නේ මෙතන. මේකේ හරියට මැදයි මෙහා පැත්තේ රෝදේ හරියට මැදයි අතර තියෙන පරතරය. හරි. එතකොට වාහනයක දිග කියලා කිව්වොත් wheel base එකට වඩා ගොඩක් දිගයි. අයි මේක ඉස්සරහා කොටස මේ පිටිපස්සේ කොටස බොනට් එක ඉස්සරහා හරිද? පිටිපස්සේ කොටස ඒ සේරම එක දිග හැදෙන්නේ බොඩි එක මේක වටේට ආවරණය වුණාම. ඉතින් එතකොට length එක wheel base එකට වඩා අනිවාර්යෙන් දිග වෙනවා. එතකොට truck මේ තියෙනවා මේක track එක. නමුත් වාහනේ විත්තේ කිව්වොත් ඒකට වඩා අනිවාර්යෙන් මේක රෝද වල සෙන්ටර් වලනේ තියෙන්නේ. ඒකට වඩා එළියට යන හින්දා ඊට වඩා ටිකක් වැඩි වෙනවා. හරිද? right. එතකොට රෝද මංකඩ රෝද පාතුර කියන දෙක හරියට අඳුන ගන්න. ඊට පස්සේ අපි යන් තවදුරටත් ආයේ මේ චැසි වර්ගීකරණයක් වෙනවා. ඒ චැසි වර්ගීකරණය තමයි ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් තියෙනවා. එතකොට මෝටර රථවල එහෙම නැත්නම් මෝටර වාහනවල සැකිලි නැවත ආකාර තුනකින් වර්ගීකරණය වෙනවා. ඒ තමයි මම වචන තුන කියලා පැහැදිලි කිරීම වෙන වෙනම කරන්නම්. රියදුරු අසුන සහ එන්ජිම රියදුරා සහ එන්ජිම කොතනද පිහිටන්නේ කියන ස්ථාන අනුව සැලකිල්ලටගෙන තමයි මේ මෝටර වාහන වල සැකිලි මේ විදිහට වර්ගීකරණය කරන්නේ. ඒ කොහොමද? සාම්ප්‍රදායික මෙහෙයුම් චැසි කියලා වර්ගයක් තියෙනවා. අර්ධ පූර්ව මෙහෙයුම් චැසි කියලා වර්ගයක් තියෙනවා. සම්පූර්ණ පූර්ව මෙහෙයුම් චැසි කියලා තවත් වර්ගයක් තියෙනවා. එතකොට මේ එකිනෙකට වෙනස් වෙන මේ වාහන චැසි අපි සංසන්දනාත්මකව දකින්නේ රියදුරු කුටියයි මේ එන්ජිමයි පිහිටීම කොහොමද තියෙන්නේ කියන එක පදනම් කරගෙන තමයි මේ වර්ගීකරණයට ගිහිලා තියෙන්නේ. එතකොට ඒකේ පළමුව එක තමයි සාම්ප්‍රදායික මෙහෙයුම් චැසිය කියලා කියන්නේ. සාම්ප්‍රදායික මෙහෙයුම් චැසිය කියපුවාම ඒකේ අර්ථය තමයි මේකෙ පෙන්නනවා. එන්ජිම රියදුරු කුටියට සම්පූර්ණයෙන්ම ඉදිරියෙන් සවිකොට ඇත. හරිද? එතකොට රියදුරු කුටියට ඉස්සරහින් අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම එන්ජිම පිහිටනවා නම් මේවා අපි සාමාන්‍යයෙන් කියන්නේ සාම්ප්‍රදායික මෙහෙයුම් චැසිය යුක්ත වාහනයක් කියලා. ඒකට හොඳම උදාහරණය අපිට 2 cab එකක් වගේ එකක් ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට එහෙම තමයි අපිට දකින්න ලැබෙන්නේ. එතකොට මෙතන අපිට ඒ උදාහරණය හොඳට පැහැදිලිව පේන්න තියෙනවා. එහෙනම් මෝටර් වාහන වල සැකිලි තවත් වර්ගීකරණය වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ රියදුරු අසුන සහ එන්ජිම කොතනද පිහිටන්නේ කියන එක අනුව. ඒ අනුව පළවෙනි එක තමයි සාම්ප්‍රදායික මෙහෙයුම් චැසිය. සාම්ප්‍රදායික මෙහෙයුම් චැසිය කියලා කිව්වෙ මොකද්ද? රියදුරු කුටියට සම්පූර්ණයෙන් ඉදිරියෙන් එන්ජිම පිහිටනවා නම් ඒවට කියන්නේ සාම්ප්‍රදායික මෙහෙයුම් චැසිය කියලා. ඊට පස්සේ දෙවෙනි වර්ගය අපි කියන්නේ අර්ධ පූර්ව මෙහෙයුම් චැසිය කියලා. අර්ධ පූර්ව මෙහෙයුම් චැසිය. අර්ධ පූර්ව මෙහෙයුම් චැසිය වුණාම මේකේ වැඩේ රියදුරු කුටීරයෙන් කොටසක් එන්ජිම එනවා. එන්ජිම පිහිටනවා රියදුරු කුටීරයෙන් කොටසකට. ඉතිරි කොටස ඉන් ඉදිරියට වෙන්න පිහිටනවා. එවන් වූ වාහන තියනවාද? ඒවට අපි කියනවා අර්ධ පූර්ව මෙහෙයුම් චැසි කියලා. ගොඩක් වෙලාවට පොඩි ලොරි වල එහෙම අපි එහෙම ස්වරූපයක් දකිනවා. හරිද? ඒවට අපි කියන්නේ අර්ධ පූර්ව මෙහෙයුම් චැසි. අවසාන එක තමයි
සම්පූර්ණ පූර්ව මෙහෙයුම් චැසි කියන එක. සම්පූර්ණ පූර්ව මෙහෙයුම් චැසි කියන එක කියන්නේ එන්ජිමත් රියදුරත් දෙන්නම එකම ස්ථානයක එකලස් වෙනවා නම්. හරිද? ඒ කියන්නේ එන්ජිම තියෙන ඒ ස්ථානයේම ඒ කෙලින්ම වගේ අපි රියදුරු කුටීරයක් පිහිටනවා නම් එවන්නේම අපි සාමාන්‍යයෙන් කියන්නේ සම්පූර්ණ පූර්ව මෙහෙයුම් චැසිය කියලා. සම්පූර්ණ පූර්ව මෙහෙයුම් චැසිය අපි විතර දකිනවා විශේෂයෙන් බස්වල. හරිද? සමහර වෑන් වල අපි දකින්නේ මේ සම්පූර්ණ පූර්ව මෙහෙයුම් චැසි තමයි. සමහර අය එන්ජිම උඩ තමයි ඉඳගෙන යන්නේ. හරිද? එහෙනම් අන්න මෝටර් වාහන සැකිලි ප්‍රධාන ආකාර 3කට නැවතත් වර්ගීකරණය වුණා. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට චැසි ගැන ප්‍රධාන වශයෙන් දැනගෙන යන්න තියෙන්නේ. තව පොඩි කාරණාවක් කියන්න ඕනේ. දැන් මේ චැසිය කියන එක මුළු වාහනේම භාරය දරන්න ඕනේ. ඒ හින්දා ඊටාම ශක්තිමත් වෙන්න ඕනේ. ඊටාම ශක්තිමත් වෙනකොට මේ සඳහා භාවිතා කරන මැටීරියල් විදියට අපි විශේෂයෙන්ම ශක්තියට ඊටාම ඔරොත්තු දෙන අපි සාමාන්‍යයෙන් හොඳ වාහන වර්ග තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ වාහනේ සාමාන්‍යයෙන් නිකන් දඬු විදියට පාවිච්චි කරා වුණාට දණ්ඩක් විදියට පාවිච්චි කරන වාහනය තුල අපිට ලොකු භාරයක් දැරීමේ හැකියාව නැහැ. ඒ හින්දා ওই චැසි සඳහා භාවිතා කරන වාහනේ ගොඩාක් වෙලාවල් වලට විවිධ හැඩ වලින් යුක්ත වාහනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නිතර බැලුවොත්. හරිද? දැන් මෙතන උනත් ඔයාලට පේනවා එක්කෝ මේක I හැඩයෙන් යුතු අයන් බා එකක්. එහෙම නැත්නම් H හැඩයෙන් යුතු. එහෙම නැත්නම් මේක C හැඩයෙන් යුතු. ඒ ආදී විදියට කියන ඔයාලට මතක නම් මම ඔයිට කලින් කියනවා ස්ටිෆ්නස්. එහෙම නැත්නම් ස්තබ්දතාවය වැඩි කරන්න පුළුවන් අපිට ලෝහ මැටීරියල් එකේ හැඩය වෙනස් කරලා කියලා. අන්න ඒ කියන concept එක මේකේ අනිවාර්යෙන් පාවිච්චි කරන මේ චැසියට හදන්න ගන්න ලෝහ මැටීරියල් වල. එතකොට නිකන් ෆ්ලැට් අයන් වගේ දේවල් පාවිච්චි කරලා චැසි හදන්නේ නැහැ. හරිද? ගොඩාක් වෙලාවට box iron, H iron, I iron හරිද? ඒ ආදී විදියට ටිකක් ස්තබ්දතාවය වැඩි ලොකු භාරයක් ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ අයන් භාවිතා කළා තමයි මේ චැසිය සකස් කරනු ලබන්නේ. හරිද? ඉතින් ඒකත් ඔයාලා අඳුනගෙන තියෙන්න ඕනේ. හරි? ඉතින් ඔන්න ඔය කියන ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් මෝටර් වාහනවල සැකිලි කියන කොටස යටතේ කතා කරන්න තියෙන්නේ. දැන් එතකොට මම වාහනවල ඔය කියන ප්‍රධාන කොටස් සියල්ල කතා කරලා අවසන් වෙනවා.